මම කොහොමද පෝලන්ඩ් වලට ආවේ? ඉතින් ගොඩක් අය අහන දෙයක් තමයි මම පෝලන්ඩ් වලට ආපු විදිය මොන රටේ ඉඳලාද ආවේ කියන එක. ඉතින් ඒජන්සියක් මාර්ගයෙන් ආවේ කියන එක. ඉතින් මම ඇත්තටම පෝලන්ඩ් වලට ආවේ රුමේනියාවේ ඉඳලා. ඉතින් ඒජන්සියක් මාර්ගයෙන්වත් කාගේ හරි මාර්ගයෙන්වත් නෙමෙයි ආවේ. මම 2024 නොවැම්බර් මාසේ තමයි පෝලන්ඩ් වලට ආවේ රුමේනියාවේ ඉඳලා. ඉතින් මමයි තව යාළුවෝ දෙන්නෙකුයි ඉතින් ෆ්ලයිට් එක අපිව බුක් කරගෙන තමයි ආවේ. අපි මෙහෙට ඇවිල්ලා තමයි ජොබ් එකක් හොයාගත්තේ. ඉතින් එහෙම ආවට පස්සේ අපිට ගිය අවුරුද්දේ chance එක තිබ්බා. මෙහෙ දින 90ක් ඇතුළත මෙහෙට පෝලන්ඩ් වලට ඇවිල්ලා දින 90ක් ඇතුළත අපිට පෝලන්ඩ් වල TRC එකට අපිට ඇප්ලයි කරන්න පුළුවන්. දින 90ක් ඇතුළත ඩොකියුමන්ට් හදලා වර්ක් පර්මිට් එකත් අරගෙන අපිට දින 90ක් ඇතුළත පෝලන්ඩ් TRC එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඒ වෙද්දී ඒ chance එක අපිට තිබ්බා. ඒත් 2025 ජූලි වලින් පස්සේ මේ නීති ආයමත් වෙනස් වෙලා තියෙනවා. රුමේනියන් ඉඳලා නෙමේ කිසිම කන්ට්‍රි එකක ඉඳලා කිසිම කන්ට්‍රි එකක TRC එකකින් අපිට මෙහි පෝලන්ඩ් වල TRC එකට ඇප්ලයි කරන්න බෑ. ඉතින් අපිට වීසා ප්‍රොසෙස් එක හරහාම තමයි පෝලන්ඩ් වලට එන්න පුළුවන්. පෝලන්ඩ්ට ඇවිල්ලා ජොබ් එකක් කරන්න පුළුවන්. පෝලන්ඩ් වලට TRC එකකින් එන්න පුළුවන් වුණාට ඇවිල්ලා ජොබ් එකක් කරන්න බෑ දැන්. ඉතින් මම පෝලන්ඩ් වලට ආවේ රුමේනියාවේ ඉඳලා. ඉතින් මම හිතනවා මම අපු විදිය දැනගන්න ඇති කියලා. ඔයාලා ඉතින් ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු.